හරි ළමයි අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා 2016 ඇවිල්ලා තියෙන භාග ගැටලුව අපි කොහොමද හදන්නේ. හරි බලන්න ළමයි මේ ගානේදී යාලා මොකද්ද කියන්නේ කියලා. කිස්සිරි මහතා ප්‍රජා මධ්‍යස්ථානයකට මුදල් පරිත්‍යාග කළේය. හරි. ඔහු පරිත්‍යාග කළ මුළු මුදලින් 9න් 2ක් සංගීත භාණ්ඩ මිලදී ගැනීමටද ඉන් සඳහාද 2න් 1ක් ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීම සඳහාද යොදා ගැනිනේ. හරි අපි පොඩ්ඩක් මේක පොඩි ෂෝට් නෝට් එකක් වගේ දාගමු බලන්නකෝ ළමයි. මෙතන අපිට කියනවා මුළු මුදල බලන්න. මෙතන මුළු මුදල තියෙනවනේ. පරිත්‍යාග කරපු මුළු මුදල. පැහැදිලිද? හරි. මෙන්න මේ මුළු මුදලින් ළමයි 9න් 2ක් සංගීත භාණ්ඩ වලට නේද? මොකද කියන්නේ 9න් 2ක් හරිද ළමයි? 9න් 2ක් මොනකටද? සංගීත භාණ්ඩ වලට. සංගීත භාණ්ඩ වලට 9න් 2ක්ද 2න් 1ක් ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීමට. අන්න ළමයි 2න් 1ක් ක්‍රීඩා භාණ්ඩ. හරි. ඔන්න අපි ගාන ලියාගත්තා. මෙච්චරයිනේ කියන්නේ. හරි. දැන් එතන අපිට පළවෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා ළමයි මොකද්ද? බලන්න. මුළු මුදලින් කවර භාගයක් සංගීත භාණ්ඩ සහ ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීම සඳහා යොදාගත්තද කියලා තමයි අහන්නේ. හරි. අපෙන් අහන්නේ මෙයාට දැන් ලැබුණනේ මුදලක්. මෙයාලා ගාව තියෙන මුළු මුදලින් මෙන්න මේ ක්‍රීඩා භාණ්ඩයි සංගීත භාණ්ඩයි කියන දෙකම ගන්න කොච්චරක් වියදම් වුණාද කියලා තමයි අහන්නේ නේද? හරි අපි බලමු. භාගයක් විදිහට තමයි අපෙන් අහන්නේ. බලන්නකෝ ළමයි. එතකොට අපිට මෙතන මේ දෙන්නව එකතු කරගත්තා නම් හරි නේද? ක්‍රීඩා භාණ්ඩ වලට සම්පූර්ණ මුදලින් භාගයක්ම අරගෙන තියෙනවා. ඊට පස්සේ සම්පූර්ණ මුදලින් 9න් 2ක් මොනවටද අරගෙන තියෙන්නේ? සංගීත භාණ්ඩ වලට. දැන් අපිට මෙයාව සුළු කරගන්න පුළුවන් ළමයි. පොදු හරයක් අරගෙනත් පුළුවන් නැත්නම් හරයන් සමාන කරගෙන බලන්නකෝ ළමයි. මෙයාව අපි 2කින් ගුණ කරගමු. මෙයාවත් 2කින් ගුණ කරගමු. ඒ හින්දා ලවයත් ওই විදියට මෙයාව 9න් ගුණ කරගන්න ඕන. හරි. බලන්න එතකොට මොකද වෙන්නේ කියලා. 9 වරක් 2 18යි. මෙතන එනවා 9ක්. මෙතන 9 වරක් 2 18යි. මෙතන එනවා 4ක්. හරිද? හරි. එතකොට 18යි මෙතන 9යි 4යි එකතු වුණාම කීයද ළමයි? 13යි කියලා අපිට ඔන්න උත්තරයක් එනවා. මේ මොකද්ද ළමයි? එයාලා ගාව තිබුණ මුළු මුදලින් 18න් 13ක්ම මෙන්න මේ දෙන්නට වියදම් කරලා තියෙනවා. තේරුණාද? මේ දෙන්නට 18න් 13ක්ම වියදම් කරලා තියෙනවා. හිතන්නකෝ 18ක් තිබුණා නම් ඒකෙන් 13ක්ම ක්‍රීඩා භාණ්ඩයි සංගීත භාණ්ඩ වලටයි වියදම් කරලා තියෙන්නේ මෙයා. හරි එහෙනම් තව දුරටත් මෙතනින් ඉතිරි කීයද? 18න් කොච්චරක් ඉතිරි වෙනවද? තව 18න් 5යි නේද ළමයි ඉතිරි වෙලා තියෙන්නේ. හරි මේකත් අපි ඔළුවේ තියාගෙන ගානේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් බලමු. ඉතිරි වූ මුදලින් 5න් 1ක් පුස්තකාලයට පොත් මිලදී ගැනීම සඳහා යොදා ගැනීමයි. අන්න පොත් මිලදී ගන්න යොදාගත්තා ළමයි. පොඩ්ඩක් බලන්න මොකද්ද කියන්නේ කියලා. ඉතිරි වුණ මුදලින් හරි රයිට්. දැන් ඉතිරි වුණ මුදල කිව්වම මොකද්ද වෙන්නේ? ඉතිරි වුණ මුදල කියන්නේ මෙන්න මේ 18න් 5. හරිද? ඒ මුදලින් 5න් 1ක් පොත් මිලදී ගැනීම සඳහා යොදා ගැනීමයි. මුළු මුදලින් කවර භාගයක් පොත් මිලදී ගැනීම සඳහා ගත්තේදයි සොයන්න. හරි. ප්‍රශ්නයක් නැහැනේ. අපි ගාව දැන් ඉතිරි වෙලා තියෙනවා ළමයි 18න් 5ක්. 18න් 5ක් ඉතිරි වෙලා තියෙනවා. ඔන්න ඔය 18න් 5න් එකක් නේද පොත් මිලදී ගන්න දෙන්නේ. 5න් එකක් නේද? හරි එහෙනම් අපි මෙයාව සුළු කරගමු. 18න් 5යි 5න් 1යි. මොකද වෙන්නේ? මේ 5ට මේ 5 සුළු වුණාම ළමයි අන්න අපිට එනවා 18න් එකක් තමයි පොත් මිලදී ගැනීම සඳහා පුස්තකාලයට අරගෙන තියෙන්නේ. රයිට්. අපි ඔන්න දෙවෙනි ප්‍රශ්නෙත් ලස්සනට අපිට උත්තරය ආවා. හරි අපි යමු තුන්වෙනි ප්‍රශ්නේ මොකද කියන්නේ කියලා. පොත් මිලදී ගත් පසු ඉතිරි වූ මුදල ප්‍රජා මධ්‍යස්ථානයේ පිළිසකර කිරීම සඳහා යොදා ගැනීම. හරි දැන් තව දුරටත් ඉතිරි වෙනවනේ. හරි ඉතිරි වුණ කොටස පොඩ්ඩක් අපි හොයාගෙන ඉදිමුද? දැන් පොත් ඉතිරි වෙලා තිබුණා 18න් 5ක් නේද? ඔව් 18න් 5ක් ඉතිරි වෙලා තිබුණා. ප්‍රශ්නයක් නැහැනේ. ඔය 18න් 5න් 18න් එකක් පොත් මිලදී ගන්නත් දුන්නලු. එහෙනම් තව කොච්චරක් ඉතුරුද? 18න් 5න් ළමයි පොත් මිලදී ගන්න 18න් එකක් දීලා තියෙනවා. එතකොට තව දුරටත් ඉතිරි කොච්චරක්ද? 18න් 4යි නේද? මෙයා ඕනනම් තව දුරටත් අපිට සුළු කරගන්න පුළුවන්. 9න් 2යි කියලා. හරිද?
හරි. අපි ඊට පස්සේ යමු හතරවෙනි ගානේ මොකද්ද අහන්නේ කියලා බලන්න. හතරවෙනි ගානේ අහන්නේ තුන්වෙනි ගානේ sorry. ඔව් තුන්වෙනි ගානේ අපි තාම හැදුවේ නෑනේ. තුන්වෙනි ගානේ අහනවා තමයි මුළු මුදලින් කවර භාගයක් පිළිසකර කිරීම සඳහා යොදා ගැනුනේ දැයි සොයන්න. හරිනේ ඉතින් තුන්වෙනි එකට පිළිතුර නේද මේ තියෙන්නේ. මුළු මුදලින් කවර භාගයක් පිළිසකර කිරීම සඳහා යොදාගත්තද? හරි අපිට කිව්වා ක්‍රීඩා භාණ්ඩයි මේ දෙන්නට ගියා මෙච්චරක් ඊට පස්සේ අපිට ඉතුරු වුණා 18න් 5ක්. ඒ 18න් 5න් පොත් ගන්න 18න් එකක් ගියා. ඉතිරි වුණ මුදල තමයි පිළිසකර කරන්න යොදාගන්නේ. එහෙනම් ඉතිරි වුණා කොච්චරද ළමයි? 9න් 2ක්. එහෙමත් නැත්නම් 18න් 4ක් අපිට දැන් ඉතිරි වුණා. හරිනේ. තුන්වෙනි එකට ඔන්න අපිට පිළිතුර ඇවිල්ලා තියෙනවා. හතරවෙනි ගානේදී මොකද්ද කියන්නේ? හතරවෙනි ගානේ ළමයි ලස්සන කතාවක් කියනවා. පොඩ්ඩක් බලන්නකෝ. මෙයා කියනවා පිළිසකර කිරීම සඳහා වැය වූ මුදල රුපියල් 20000ක් නම් කිස්සිරි මහතා පරිත්‍යාග කළ මුළු මුදල කවරෙක්ද? අන්න ළමයි මොකද්ද මේ කියන්නේ? පිළිසකර කරන්න ගියාලු ළමයි. අපි මෙතන මම ලේසි හින්දා මෙන්න මේ 18න් 4 ගන්නවා 18න් 4 ගමුකෝ. ඔන්න 18න් 4 ගන්නවා. හරිද? මෙයා ගත්තත් ප්‍රශ්නයක් නැහැ. හරි? 18න් 4 අරගෙන අපිට කියනවා මෙන්න මෙයාගේ වටිනාකම 20000යිලු. පිළිසකර කරන්න ගියානේ භාගයක් විදිහට නම් 18න් 4ක් මෙයාට ප්‍රජා මූල මධ්‍යස්ථානයේ පිළිසකර කරන්න ගියා. භාගයක් විදිහට 18න් 4ක්. එයාලා අපිට ගානේ දත්තයක් විදිහට දෙනවා. රුපියල් විදිහට බැලුවොත් රුපියල් 20000ක් ගියාලු ළමයි. මෙන්න මෙයාව පිළිසකර කරන්න. දැන් අපෙන් අහනවා මුළු මුදල. මුළු මුදල කොච්චරක් තිබුණාද? මුළු මුදල ළමයි 18න් 18ම තිබුණා නේද? දැන් ওই 18න් 13ක් මෙයාලට දුන්නා. 18න් 5ක් ඉතිරි වුණා. ඒකෙමුත් 18න් එකක් මෙයාලට දීලා 18න් 4ක් තමයි වියදම් කරයි අර පිළිසකර කරන්න. හරි. එයා 20000යි කියලා අපිට දත්තයක් දීලා තියෙනවා. එහෙනම් ළමයි අපි 18න් එකක් කියන්නේ කොච්චරක්ද කියලා හොයාගමු. 18න් එකක් කියන්නේ මොකද්ද? 20000 බෙදන්න ළමයි කියෙන්ද? 4න් 20000 4න් බෙදුවම ළමයි අපිට එනවා කොච්චරක්ද? 5000ක් කියලා. තේරෙනවද? 5000ක් කියලා අපිට 20000 4න් බෙදුවම ළමයි අපිට එනවා කොච්චරක්ද? 5000ක් කියලා. හරිද? ඔන්න අපිට 18න් එකක් 5000යි. හරි? 18න් එකක් 5000යි. දැන් ළමයි මුළු මුදල කියන්නේ 18න් 18මනේ. එහෙනම් මොකද්ද වෙන්නේ? 18න් 18ම කියන්නේ කොච්චරක්ද? 18න් එකක් 5000යි නම් 18න් එකක් 5000යි නම් ළමයි 18න් 18ම කියන්නේ 5000 18න් ගුණ කරන්නකො. 18 ඒව පහක් 90යි. අපිට එනවා ළමයි රුපියල් 90000ක් මේ මහත්තයා පරිත්‍යාග කරලා තියෙනවා. හරිද? හරි. එහෙනම් ළමයි ඔන්න අපි 2016 ගානත් අපි මෙන්න මේ විදිහට අපිට ලස්සනට හදාගන්න පුළුවන් වුණා. හරි ළමයි එහෙනම් අපේ channel එක follow කරලා තියාගන්න. අපි තවත් ගානකින් හම්බෙමු.